හරි ඊගාවට අපිට හොයන්න තියෙනවා adjoint matrix. ඒ කියන්නේ matrix එක adjoint එක හොයන්න කියලා පාර්ට් හොයන්න කියලා පාර්ට් එකක් අපිට තියෙනවා. ඒක තමයි දැන් මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. උදාහරණකින් බලමු. දීලා තියෙනවා සමානයි 10යි. මේක අපිට හොයන්න කියනවා adjoint එක. x ගේ adjoint එක අපිට හොයන්න කියලා කියනවා. එතකොට මේ adjoint එක හොයන්න නම් ඊට කලින් අපි හොයාගන්න ඕනේ මේකේ cofactors. cofactors කියලා ටිකක් තියෙනවා. අපි ඒක හොයාගෙන ඉන්නවා. adjoint එක හොයාගන්න. එතකොට අපි බලමු කොහොමද මේ එකින් එක cofactors අපි හොයාගන්නේ කියලා. හරි. බලමු cofactors අපි හොයන්නේ මේකේ එකින් එකට cofactor එක ගාන තියෙනවා. එතකොට මේ ගානේ ඔක්කොම ඉලක්කම් තියෙන කීයක්ද 9ක්. එතකොට මේකේ cofactors උත් 9ක් එන්න ඕනේ. අපි හදාගෙන යමු. හරි. අපි මේක මෙහෙම පටන් ගන්න. අපි ලියාගෙන යනවා cofactor of පළවෙනියටම තියෙන්නේ 1. cofactor of 1 ඒක අපි ලියනවා මේ ඇවිල්ලා x ගේ පළවෙනි row එකේ පළවෙනි row එක පළවෙනි column එක. ඒක අපි ලියන පළවෙනි row එක පළවෙනි column එක. මෙහෙම. හරිද? ඉලා සමානලක් දානවා. ඊට පස්සේ cofactor of ඊගා සංඛ්‍යාව 2 කියන්නේ x ගේ පළවෙනි row එකේ දෙවෙනි column එක. හරිද? ඊට පස්සේ cofactor of 3 මේ කියන්නේ මොකද්ද? x ගේ පළවෙනි row එකේ කීයද? තුන්වෙනි column එක. මේ විදිහට මේ නමේ ලියාගෙන යන්න. ඉතින් කට් කරමු. නෑ කියාගෙන යන්නේ. ඉත මදි වෙයි කියලා මට හිතෙනවා. ඊට පස්සේ cofactor of ඊගාව තියෙන්නේ මේ row එක ඉවරයි. 4 කියන්නේ x ගේ කීයද දැන්? දෙවෙනි row එකේ පළවෙනි column එක. ඒකට 2 1. හරිද? සමානයි. ඔය විදිහට ලියාගෙන නම් මම මෙහෙම දාගෙන යන්නම්. ඔයාලා එහෙම ලියන්න එපා. 1 x ගේ 2 ඉලක්කම 2 x ගේ 3. හරි. ඊට පස්සේ cofactor of කීයද? 3. ඒ කියන්නේ x ගේ කීයද? තුන්වෙනි row එකට ආවා. තුන්වෙනි row එකේ පළවෙනි 3 1. දැම්මා. පස්සේ 1 x ගේ තුන්වෙනි row එකේ 2. ඊට පස්සේ කීයද? බිඳුව x ගේ තුන්වෙනි row එකේ තුන්වෙනි column එක. හරි. ඔක්කොම 9ක් තියෙනවා. මේ ටික ලියාගත්තා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි determinant එක හෙව්ව මතකනේ. ඒ විදිහට මෙතන අපිට ගන්න තියෙන්නේ. දැන් බලමු අපි මෙතනට දාන්න ඊට පස්සේ අපි හොයන්නේ 1 කියන එක්කෙනාගේ cofactor එක. එතකොට අපි අර determinant එක හෙව්වා වගේ මොකද කරන්නේ? මේ 1 කියන එක්කෙනාව මෙහිම කැපෙන විදිහට යාව කපලා ඉතුරු වෙන අගය ඉතුරු වෙන ඉලක්කම් 4 මෙතනට දානවා. දැන් මෙතන බලමු 1 මෙහිම කැපුණම මෙතනින් කැපෙනවා. මෙතනින් කැපෙන ඉතුරු වෙන්නේ 1 2 1 බිඳුවයි. හරි. ඊට පස්සේ දෙවෙනි එක 2 මෙහෙම කරාම එන්නේ මෙහෙම කැපුණාම එන්නේ 4යි 2යි 3යි බිඳුව. ඔයාලා මේක පැන්සලකින් කපලා බලන්න. ඊට පස්සේ 3ත් ඒ විදිහට මෙහෙම කපලා බැලුවම එන්නේ 4යි 1යි 3යි 1. ඔය විදිහට මේ ටිකෙත් බලලා දාගන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ අර ඩිටර්මිනන්ට් කියුවා වගේ මේ ටික හොයන් සුළු කරන් යන්න තියෙන්නේ. මේකේ අපි
කරමු. ඊට පස්සේ මේ මුලින් ඉඳන් අපි ධන වලින් පටන් අරන් දාගෙන යනවා. ධන රින ධන රින ධන වලින් ඉවරයි. හරි. ඊට පස්සේ වරහන දාලා එක හරස්කුත් දාලා එකතු කරමු. එක්වරක් බිඳුව බිඳුවයි රින දෙවරක් එක දෙකයි. මෙතන හතරවරක් බිඳුව බිඳුවයි රින තුන්වරක් දෙක හයයි. මේ අර කලින් කරා වගේම ඇඩ්ජොයින්ට් හොයාගෙන යන්න. සෝරි ඩිටර්මිනන්ට් එක හොයාගෙන යන්න. ඊට පස්සේ හතරවරක් එක හතරයි රින තුන්වරක් එක තුන. ඊට පස්සේ මෙතන දෙවරක් බිඳුව බිඳුවයි තුන්වරක් එක තුන. වරක් බිඳුව බිඳුවයි රින තුන්වරක් තුන 9යි. එක්වරක් එක එකයි රින දෙවරක් තුන 6යි. පස්සේ දෙවරක් දෙක හතරයි රින තුන්වරක් එක 3යි. පස්සේ එක්වරක් දෙක දෙකයි රින තුන්වරක් 4 12යි. ඊට පස්සේ එක්වරක් එක එකයි රින හතරවරක් දෙක 8යි. හරි. මේ ටික සුළු කරමු. බිඳුවෙන් රින දෙකක් අඩු වුණාම රින 2යි. බිඳුවෙන් රින 6ක් අඩු වුණාම මෙතන එන්නේ ධන 6යි. ඇයි? මෙතන ඉස්සරහා තියෙන්නේ රින. බිඳුවෙන් රින 6ක් අඩු වුණාම රින 6යි. රින 6 රින වලින් වැඩි වුණාම රිනයි රිනයි ගුණ වුණාම ධන වෙනවා. එතකොට මෙතන එන්නේ ධන 6යි. ඊට පස්සේ 4න් 3ක් අඩු වුණාම 1යි. ධන 1යි. පස්සේ බිඳුවෙන් රින 3ක් අඩු වුණාම රින 3යි. රිනයි රිනයි වරහන් ඇතුලේ තියෙන නිසා ධන වෙනවා. උත්තරේ ධන 3යි. ඊගාවට බිඳුවයි රින 9යි. උත්තරේ රින 9යි. ඊට පස්සේ 1යි රින 6යි. එකෙන් රින 6ක් කියන්නේ එකෙන් රින 6ක් කියන්නේ රින 5යි. මෙතන තියෙන රින රිනයි රිනයි ධන. එතකොට උත්තරේ ධන 5යි. ඊට පස්සේ 4න් 3ක් අඩු වුණාම ධන 1යි. 4න් 3ක් ගියා. උත්තරේ 1යි. ඊට පස්සේ 2න් රින 12ක් අඩු වුණාම රින 10යි. 2න් රින 12ක් ගියා. රින 10යි. ඉස්සරහා තියෙන රින රිනයි රිනයි ධන 10යි. ඊට පස්සේ 1න් රින 8ක් අඩු වෙනවා. උත්තරේ රින 7යි. ඉස්සරහා තියෙන ධන නිසා උත්තරේ රින 7ම තමයි. හරි. දැන් අපි මුළු ගානම සුළු කරලා ඉවරයි. මේ දැන් අපි ඔක්කොම මෙතන තියෙන සංඛ්‍යාවල කෝෆැක්ටර්ස් හොයාගෙන ඉවරයි. අපි අමාරුම වැඩේ කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි මේ සම්පූර්ණ x ගේ කෝෆැක්ටර් එක ලියන්න තමයි යන්නේ. ඒක මම මෙතන ලියන්නම්. ඒක අපි ලියනවා cofactor of x ගේ cofactor එක අපි ලියන්නේ මෙහෙම ලොකුවට. අපි මේක ලියන්නේ මේ අපි ආපු උත්තර ටික පිළිවෙලට ලියන් යනවා. මෙතන මුලින්ම ඍණ දෙක තියෙන්නේ. ඍණ දෙක මුලින්ම ලියනවා. ඊට පස්සේ 6 ධන 6 ලියනවා. ඊට පස්සේ 1. හරි. ඒ තුන ඉවරයි. මේ තියෙන මේ අපි ලිව්වේ පළවෙනි තුනනේ. පළවෙනි තුන ලිව්වා. මේ පළවෙනි තුනේ පළවෙනි උත්තර තුන අපි ලිව්වා. හරි. ඊට පස්සේ පහළට යනවා. ඊට පස්සේ තියෙන කීයද? ධන 3. මෙතන ලියන ධන 3යි. ඍණ 9යි. ධන 5යි. හරි. ඊට පස්සේ ඒ රෝ එකත් ඉවරයි. ඊගා රෝ එකට යනවා. කීයද? මුලින්ම තියෙන්නේ ධන 1යි. ධන 10යි. ඍණ 7යි. හරි. මේ තමයි x කියන සම්පූර්ණ එකේ කෝෆැක්ටර් එක. x ගේ කෝෆැක්ටර් එක අපි හොයාගත්තා.
මෙතනිනුත් ඉවර නැහැ. ඊට පස්සේ අපිට හොයන්න තියෙන්නේ අපි ඇඩ්ජොයින්ට් එකනේ. ඊට පස්සේ අපි හොයමු ඇඩ්ජොයින්ට් එක. x ගේ ඇඩ්ජොයින්ට් එක හොයන්න තමයි දැන් අපි යන්නේ. එතකොට ඒක හොයන්නේ අපි හොයාගත්ත x කෝෆැක්ටර් එක. මේ කෝෆැක්ටර් එකේ අපි කලින් හෙව්ව ට්‍රාන්ස්පෝස් එක මතක ඇති. මේ x ගේ කෝෆැක්ටර් එකේ ට්‍රාන්ස්පෝස් එක තමයි අපි x ගේ ඇඩ්ජොයින්ට් එක කියලා කියන්නේ. එතකොට අපි මේකේ ට්‍රාන්ස්පෝස් එක ලියමු. ට්‍රාන්ස්පෝස් එක ලියුවා මෙන්නේ මේ රෝ එක කොලම් එකක් විදිහට ලියනවා. 2යි 6යි 1යි ඊට පස්සේ මේක 3යි 9යි 5යි මේක 1යි 10යි 7යි. මේකට තමයි ඇඩ්ජොයින්ට් එක කියලා කියන්නේ. මේ තියෙන්නේ x ගේ ඇඩ්ජොයින්ට් එක. මේක ටිකක් දිගයි. හැබැයි පිළිවෙලට මුල ඉඳන් හදාගත්තොත් එච්චර අමාරු පාර්ට් එකක් නෙමෙයි. කෝෆැක්ට් එක හොයාගෙන තමයි අපි ඇඩ්ජොයින්ට් එක හොයාගන්න ඕනේ. හරි.